Hi guys, welcome back to our YouTube channel. ඉතින් අපි හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද අපි යමු ඕක්ලන්ඩ් වල අලුතින් ඕපන් කරපු IKEA furniture shop එකට. ඔයාලගේ කාර් එක පාක් කරලා එස්කලේටර් එකේ එක ෆ්ලෝ එකක් උඩට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් එක ට්‍රොලි එකක් හරි නැත්නම් මේ වගේ යෙලෝ බෑග් එකක් කලෙක්ට් කරගන්න. ඔයාලා ඔයාලගේ බබාලත් එක්ක නම් ඉන්නේ ඔයාලට පුළුවන් මේ ප්ලේ ඒරියා එකේ බබාලව තියලා යන්න. මෙතන ඉන්නවා වෙනම බබාලව බලා ගන්න කට්ටිය. ඉතින් ඔයාලට නිදහසේ එතකන් shopping කරලා එන්න පුළුවන්. තව එස්කලේටර් එකකින් තව ෆ්ලෝ එකක් උඩට ආවට පස්සේ තමයි මෙයාලගේ showroom එක පටන් ගන්න. මෙයාලගේ first 10 floors ඔක්කොම තියෙන්නේ මෙයාලගේ showroom එක. ෂෝරූම් එකේ මෙයාලා එක එක විදියට එක එක concepts වලට එක එක designs වලට arrange කරලා තියෙනවා. ඉතින් ඔයාලට idea එකක් ගන්න පුළුවන් ඔයාලගේ ගෙදර කොහොමද ඔයගොල්ලෝ decorate කරගන්නේ, ඔයගොල්ලන්ගේ outdoor area එක කොහොමද decorate කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන කැමති product එකක් තියෙනවනේ ඒ product එක අර brochures තියෙනවා. ඒ brochure එකක් අරගෙන ඒකේ ලියාගෙන තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පස්සේ ගිහිල්ලා මේ ඕන product එක collect කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලා කැමති විදියට ඔයාලගේ සෝෆා එක කස්ටමයිස් කරගන්නත් පුළුවන් මේ කලර්ස්. ඔයගොල්ලෝ කැමති ප්‍රොඩක්ට් එකක් හම්බුනාට පස්සේ මෙන්න මේ බාකෝඩ් එක ස්කෑන් කරලා ඔයාලට බලන්න පුළුවන් මොන අයිල් එකෙන්ද එක කලෙක්ට් කරන්න ඕනේ කියලා. මෙන්න මේ කිචන් කොන්සෙප්ට් එකට තමයි අපි දෙන්න නම් ගොඩාක් කැමති උනේ. ඉතින් අපි දෙන්න එක එක ඕපන් කරලා බැලුවා. කොහොමද අපි ඉස්සරහට අපි දෙන්නගෙම ගෙදර අපි ඩෙකරේට් කරන්නේ, මොන concepts වලටද යන්නේ කියලා. ඉතින් අපිත් පොඩි අයිඩියා එකක් මෙතනින් ගත්තා. IKEA එක ගොඩාරියක් ලොකුයි. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලෝ අතරමං වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ arrows ටික follow up කරා නම් කෙලින්ම check out එකට යන්න. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් shopping ඇති වගේ තව ඇවිදින්න බෑ වගේ නේ ඔයගොල්ලන්ට මෙතනින් මෙයාලගේ shortcut area එක ගන්න පුළුවන්. යාලා mention කරලා තියෙනවා. නැත්තම් ටිකටම shopping කරන්න පුළුවන්. මෙතනින් ඔයගොල්ලන්ට ඔයාලගේ living room එක කොහොමද තියාගන්නේ, bedroom එකට ideas, එතකොට ඔයගොල්ලන්ගේ wardrobe එකට ඔයගොල්ලන්ට walk-in closet එකක් ඕනේ නම් ඒක කොහොමද ඩිසයින් කරන්නේ ඔක්කොම වලට මෙතනින් ලොකු අයිඩියා එකක් ඔයාලට අරගන්න. ඉතින් ඔක්කොම ඇවිදලා ඊළඟට ආවේ යාලගේ රෙස්ටොරන්ට් ඒරියා එකට. රෙස්ටොරන්ට් ඒරියා එක අපි යන දවසේ ස්මාරම සෙනගක් අපි ගියේ වීක්ඩේ එකක. ඉන්නත් වීක්ඩේ එකකත් මාරම සෙනගක් තමයි හිටියේ. අපි දෙන්නත් අත ගොඩක් shopping කරනට වඩා අද අපි දෙන්නත් මෙතනට ආවේ මෙයාලගේ famous signature Swedish meatball dish එක try කරලා බලන්න. හරිද මම කාලේ බොරුව රස කියන්නේ ඉතින් බොරුවට වීඩියෝ වට නෙමෙයි මේ meatball dish එක නම් මාරම රහයි. Like it 100 out of 10. The mashed potato, peas, meatballs ඔක්කොම රසටම තිබ්බා. මෙයාලගේ මේ සයිඩ් එකෙන් තිබ්බ රතු පාට ජෑම් එක තමයි පොඩ්ඩක් මම කැමති නැත්තේ.
නැත්නම් overall it was a very good dish. ඉතින් අපි දෙන්න කාලේ ඉවරුනාට පස්සේ එතනින්ම ස්ටෙයාකේස් එකක් පල්ලෙහාට බහින්න තියෙනවා. ඒ ස්ටෙයාකේස් එකේ පල්ලෙහාට බැස්සට පස්සේ තමයි අර අපි උඩ ෂෝරූම් එකේ තිබ්බ හැම ප්‍රොඩක්ට් එකක්ම කලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ලේසි වෙන්න ඔයගොල්ලෝ කැමති හැම ප්‍රොඩක්ට් එකක්ම නෝට් ඩවුන් කරලා මොන අයිල් එකේද තියෙන්නේ ඔක්කොම හරියට බලාගෙන ආවනම් මෙතනින් ඔයාලට කලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට ෂෝරූම් එකෙන් එහෙම අයිඩිය එකක් ආවේ නැත්නම් මොකද්ද අපි ගන්න කියලා ඉතින් ඔයාලට මෙතනින් උනත් බලලා ඔයාලා කැමති ප්‍රොඩක්ට්ස් ටික කලෙක්ට් කරගන්න පුළුවන්. IKEA එකේ තියෙන යුනික්ම දේ තමයි මෙතන මෙයාලා ෆුලි ප්‍රොඩක්ට් එක හදලා නැහැ. ඉතින් ඔයාලා කබඩ් එකක් ගත්තත් ඒ කබඩ් එකේ කැලි ටික අපි එකතු කරගෙන ගෙදර ඇවිල්ලා තමයි අපි ෆික්ස් කරන්නේ. මේ කැලි ටික ඔයගොල්ලෝ මේ අයිල්ස් වල ගිහිල්ලා කොතනද තියෙන්නේ කියලා බලලා ඔක්කොම කලෙක්ට් කරගන්න ඕනේ. මෙයාලගේ චෙක්අවුට් ඒරියා එකේම තියෙනවා රෙස්ටොරන්ට් එකේ තියෙන හැම ෆුඩ් අයිටම් එකක්ම සෙල් කරන්න. ඉතින් ඔයාලා මොනවාට හරි කැමති වුණා නම් ඔයාලට මෙතන බලලා ඒවත් පර්චේස් කරන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් IKEA එකට ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක අරගෙන බලන්න. ඉතින් අපි හිතනවා ඔයාලා මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.